අද දින අධිකරණ ඇමති හර්ෂන් නානායක්කාර මහත්මයාගෙන් මම ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කළ තිබුණේ අවුරුද්දකට කලින්. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ බලය විමර්ශනගත කරලා ප්‍රාදේශීය නීතිපති කාර්යාල ආරම්භ කිරීම පිළිබඳ ප්‍රගතිය. කාර්යාල කීයක් දාලා තියෙනවද? කොච්චර සේවකයන් සපයලා තියෙනවද? කොච්චර ආයෝජනයක් කරලා තියෙනවද? මේ පිළිබඳ ප්‍රගතිය. දැන් මේ ප්‍රශ්නය පිළිබඳව උත්තර දෙන්න අසමත් වුණා. මේක තව ප්‍රශ්නයක් දැන් ගිය අඟහරුවාදා මේ විදිහටම මේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රශාසකයන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තිබෙන පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නයට උත්තර දෙන්න මගහැරියා. දැන් අදත් ඒ විදිහටම මගහැරිය විතරක් නෙවෙයි අද පළවෙනි දවසේ මම උත්තර දෙන්න නැහැ කියලා කිව්වා. ඒ පිළිබඳව මම කතානායකතුමාට කරුණු කියනකොට එතුමා අර මැදැඟිල්ල පෙන්නලා අසභ්‍ය සංකේතයක් පාලා විවදික් කරලා අත් වශයෙන්ම කුණුහරුපයක් පෙන්නුවා කුණුහරුපයක් වුණා. අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා ගිය අඟහරුවාදත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. අද හරි උත්තර දෙයි කියලා මම විශ්වාස කරනවා අපේ ඇමතුමා. අමාත්‍යතුමා මේ ප්‍රශ්නය අහන පළවෙනි දවසේ මම සද්දේක කාලයක් ඉල්ලනවා. මොකද්ද ගරු ඔබතුමාගේ පොයින්ට් එක කියන ගරු මන්ත්‍රීතුමා? ගරු කතානායකතුමනි පළවෙනි දවසේ උත්තර දෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. අපිත් වටිනා කාලේ නාස්ති කරගෙන මේ අද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම පළවෙනි දවසේ උත්තර දෙන්නේ නැහැ කියන්න බෑනේ. වැඩ බැරි නම් යන්න ඕනේ කතානායකතුමනි. වැඩ බැරි ඇමතිලා මේ දූෂිත අය විතරක් නෙමෙයි වැඩ බැරියත් ඉන්නවා. වැඩ බැරියත් යන්න ඕනේ. කතානායකතුමා. ගරු කතානායකතුමනි. මෙතන බෙහෙත් දෙන්න මෙයාට බෙහෙත් දෙන්න. ගරු මන්ත්‍රීතුමා කිසිම කෙනෙකුට මයික් එක ලබා දීලා නැහැ. ඔබට පොයින්ට් එකකුත් නැහැ ගරු මන්ත්‍රීතුමා. කරුණාකර ඉඳගන්න. එක ඔබතුමා මේ නිශ්ශබ්ද කරන ප්‍රශ්න උත්තරේ කියවන්න. මොකද පොයින්ට් එක? පෙර මන්ත්‍රී ඔබතුමා පොයින්ට් ගරු කතානායකතුමනි එතුමා අධිකරණ ඇමතිතුමා අපහාසාත්මක අභිනයක් කරා. මම ඒ අභිනය පෙන්නන්නේ නැහැ. මේක මට ගැලපෙන්නේ නැහැ. හරි එතුමා එක සමාව ගන්න ඕනේ. මේ මන්ත්‍රීතුමා එක්ක ඔබතුමාට මයික් එක ලබා දීලා නැහැ. ගරු නෑ එතුමාට මයික් එක ලබා දීලා නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා සභාවේ මයික් එක නැතුව කතා කිරීම තුළදී තියෙන මේ සංවාද තුළ මේවක් නෑ ගරු මන්ත්‍රීතුමා. ඔව්. ඒවා හන්සාර් දෙන්නෙත් නෑ. හන්සාර් දෙන්නේ නෑ. ගරු පාර්ලිමේන්තුව කරගෙන යමු. කිසිම මේකක් නෑ. ඔය විදිහට හැසිරෙන්නේ නෑ. ඔය විදිහට හැසිරෙන්නේ නැති වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගරු මේ පාර්ලිමේන්තුව මිට කලින් ගොඩක් නරක දේවල් වෙච්ච පාර්ලිමේන්තුවක්. හැබැයි මේ උගත් කියලා කියන පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කරන්න අපේක්ෂා කරන මේ മന്ത്രിවරු මේ විදිහට හැසිරීම නම් මේ ඇමතිවරේ කැබිනට් ඇමති අධිකරණ ඇමති සාමාන්‍යයෙන් අධිකරණ ඇමතිවරට පත් කරන්නේ ඊටාම වගකීම් කෙනෙක් ඊටාම වගකීමෙන් සංයමයෙන් කටයුතු කරන කෙනෙක් ගෞරවයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මම දන්නේ ඊටමත්ම කනගාටුදායකයි. අපි කතානායකතුමාට මේ කරුණු පෙන්නලා දුන්නා. മന്ത്രിවරු මේ විපක්ෂ පැත්තේ හිටපු മന്ത്രിවරු සියලු දෙනාම විපක්ෂයේ හිටපු විපක්ෂ മന്ത്രിවරුත් විපක්ෂ පැත්තේ ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුත් සියලු දෙනා මේක දැක්කා. 91 ඌවගන්තිය ඔබතුමා කිව්වා මේ මයික් නැතුව කරන දේවල් මයික් නැතුව අභින කරන්න පුළුවන්. දැන් අභිනය කරපු එක මම පෙන්නන්න මම දැක්කයි. නෑ ගරු මන්ත්‍රීතුමා. නෑ ඒකට මයික් එක ඕනේ නෑ. හැබැයි හන්සාර් දෙන්නෙත් නෑ. ගරු කතානායකතුමාට මේ පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරා. ඉතින් කතානායකතුමා මේ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය නම් මට කියන්න පුළුවන් කමක් නැහැ. මම වරප්‍රසාද කඩවීම පිළිබඳ මගේ යෝජනාවක් මම බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඇත්තටම පාර්ලිමේන්තුව මේ තරම් පල්ලෙහා මට්ටමට යෑම නම් අතිශය කනගාටුදායකයි. ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයන් යහපත් අතර හරවන්න පාර්ලිමේන්තුවේ ගෞරවය වැඩි කරන්න ආපු අය අතර මම මේ පාර්ලිමේන්තුවේ මේ ඔය මට්ටමේ මගේ තුන්වෙනි වාරයේ මේ පාර්ලිමේන්තුවේ මේ මට්ටමට පල්ලෙහාට වැඩිච්ච අවස්ථාවක් මම දැකලා නැහැ. ඉතින් මේවා රටේ ජනාධිපතිතුමා දැනගන්න ඕනේ මේ වගේ වැඩබැරි ඇමතිලා මේ වගේ අසභ්‍ය හැසිරීම් තියෙන අපහාස උපහාසය කේන්තිය පවරක් ඇඟේ තියෙන ඇමතිලත් එක්ක මේ ආණ්ඩුව කරන්න පුළුවන්ද කියලා අත වශයෙන්ම ගරු ජනාධිපතිතුමා කල්පනා කරන්න ඕනේ.
ඒ වගේම කතානායකතුමාට වගකීමක් තියෙනවා විනයානුකූලව කටයුතු කරන්න මෙවැනි අවස්ථාවල. හරිම කනගාටුදායකයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණයක් ගැන. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල පළාත් වශයෙන් විමර්ශනගත කිරීම පිළිබඳ යෝජනාවේ ප්‍රගතිය විමසීම. කේන්ති යන දෙයක්වත් නැහැ, අපහාසාත්මක දෙයක්වත් නැහැ, උත්තර දෙන්න බැරිහිකුත් නැහැ. අතරම උත්තරය ප්‍රගතියක් නැත. බිඳුවයි 0. මොකුත්ම වෙලා නැහැ. ඉතින් මොකුත්ම වෙලා නැහැ කියන උත්තරය දෙනව වෙනුවට එතුමාගේ ප්‍රතිචාරය මයික් එක ඕෆ් වුණාට පස්සේ අසභ්‍ය සංකේත පෙන්වීම. ඉතින් ඒකේ මට වෙන පාඩුවක් නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවට බලවත් අගාරුවක් මේ පාර්ලිමේන්තුව තුළ අදෝෂයෙන්ම මේ අපි කවුරුත් දන්නවා මේ උගත් නරක දේවල් වෙච්ච පාර්ලිමේන්තුවක්. රටේ මිනිස්සු අලුත් කණ්ඩායමකට බලය දුන්නේ මේ තත්ත්ව වෙනස් කරන්න. ඉතින් මම හිතන්නේ ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් වස ලැජ්ජාවක් මේක. ඉතින් ඇමතිතුමා එතකොට මේක ක්‍රියාත්මක දැන් ඔබතුමා කියන ඇන්සාර්ට් ගත වෙන්න ඕනේ නැහැ කියලා. එහෙම නීතියක් නැහැ. දැන් එතුමා දිවදාලා මැදගිල්ල පෙන්නනකොට ඔබතුමා මේකට විමර්ශනයක් කරනවා. ඒක පොයින්ට් එක නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මෙතෙන්දී මම දක්කේත් නෑ ඔබ ලිඛිතව ලබා දෙන්න. ලිඛිතව ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමා. ලිඛිතව ලබා දෙන්න. ලිඛිතව ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමා. දැන් ඔබතුමා ලිඛිතව ලබා දෙන්න කියලා කියන්නේ ඔබතුමා ඉස්සරහා මේ සිද්ධිය උනේ. මේ ගරු මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව මම ඒක දැක්කේ නෑනේ. මේක අසත්‍ය දෙයක් නෙමෙයි නේ. ගරු මන්ත්‍රීතුමා මේක 100% සත්‍ය කතාවක්. මයික් එක ලබා දීලත් නෑ. ටීවී ස්ක්‍රීන් එක ලබා දීලත් නෑ. අනික මම ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා දිහා මම බලාගෙන ඉඳියෙත් නෑ. ඔබතුමාලා බලාගෙන ඉඳියත් මොකක්ද දුන්නේ කියලා දන්නේ නෑනේ. ඔබතුමා මට ලිඛිතව ලබා දෙන්න. ලිඛිතව ලබා දෙන්න. දන ගහගෙන හිටපු එකත් ලිඛිතව ලබා දෙන්න. දැන් කොහොමද මේක ලියන්නේ? දැන් මරු වැඩේ ඕක ලිඛිතවද චිත්‍රකින්ද දෙන්න ඕනේ කියලා කිව්වනම් අපිට ලේසි. දැන් අර AI තියෙන හින්දා AI එකට ඔය ටික කිව්වම ඔක චිත්‍රයක් හදලා දෙනවා. පින්තූරය හදලා දෙනවා. පින්තූරයක් බැයිද කතානායකතුමා? ඔය දෙකටම පින්තූරයක් දෙන්න පුළුවන් අපිට. මොකද මේ දවස්වල මේ පින්තූරය යනවා. සැරිසරන ඔය දෙකේම පින්තූර. ලියන්න නම් අමාරුයි. මරු වැඩේ වෙන්නේ දැන් කතානායකට කවුරු හරි ටීවී එකටයි මයික් එකටයි ඔක්කොටම හොරෙන් කතානායකට මැද ඇඟිල්ල පෙන්නුවොත් තමයි මරු වැඩේ වෙන්නේ. ඒතකොට අනිත් අයට කියන්න තියෙන්නේ ඔබතුමාට මැද ඇඟිල්ල පෙන්නුවා. අපි දැක්කේ නෑ. අපි දැක්කේ නෑනේ. ලිඛිතව දෙන්න. කාටද දෙන්නේ?